තේරුම් ගන්න මේක සම්පූර්ණ මේ අවස්ථා දෙකක්. එකක් අපි මිලදී ගද්දි මිනුම් කරණය කරනකොට මිලදී ගන්න අවස්ථාවේ මිනුම් කරණය කරනකොට පිරිවැයට විතරයි හඳුනා ගන්න පුළුවන්. වත්කම මිලදී ගන්නකොට ඒක මිනුම් කරණය කරද්දී කියන්නේ මිනුම් කරණය කියන්නේ ඒක වටිනාකම ගන්නය කරනවා. වත්කම මිලදී ගන්නකොට වටිනාකම ගන්නය කරද්දී පිරිවැයට විතරයි ගන්නය කරන්න පුළුවන්. හරිද? මිලදී කියන විදිහ මේ මිලදී ගැනීමේ සිට භාවිතයට ගත හැකි තත්ත්වයට භාවිතයට ගත හැකි තත්ත්වයට පත් කරන තෙක් දරන සියලුම වියදම්. ඒ කියන්නේ පිරිවැයටනේ. පසු කාල මිනුම් කරනේදී අවස්ථා දෙකක් තියෙනවා. එකක් අපිට පිරිවැයටම හඳුනා ගන්න පුළුවන්. දෙවෙනි එක ප්‍රත්‍යාගන්නය කරන්න පුළුවන්. ප්‍රත්‍යාගන්නය කොටස පැත්තකින් තියන්න ඒක අපි කතා කරේ නෑ. හරි? ඒක පැත්තකින් තියන්න. අපි තාම ඉන්නේ පිරිවැයටම හඳුනා ගන්නවා කියන තැන. එතෙන්දිත් පුතාලා සමහර වියදම් තියෙනවා පිරිවැයට එකතු කරනවා. සමහර වියදම් තියෙනවා පිරිවැයට එකතු කරන්නේ නෑ. හරි? එතකොට ඒ පිරිවැයට එකතු කරන්නේ නැති වියදම් අපි ලාභ ගිණුමට සාමාන්‍ය විදිහට වියදමක් විදිහට කපා හරිනවා. සාමාන්‍ය වියදම. පිරිවැයට එකතු කරන වියදම් තියෙනවා. නේ? මේක අපි මේ උගන්වපු කොටසක් අය කියලා දෙන්නේ. මේක දැන් අපි සතියේ පිටකෙදම නිතර මතක් කරපු කොටස නැවත කියලා. එතකොට අපි ගන්න ඕනේ මේ ප්‍රශ්නේ උත්තරේ විදිහට එකක් මෙන්න මේ කොටස්. කියන්නේ මිලදී ගන්න අවස්ථාවේදී දරපු මේ පිරිවැයට ගන්න වියදම් ටික මේක උත්තරේට එන්න. ඊට පස්සේ පසු කාලේ මිනුම් කරණය කරද්දී පිරිවැයට එකතු කරන වියදම් ටිකත් මේක උත්තරේට එන්න ඕනේ. මෙන්න මේවා තියෙනවා නම් ඒක උත්තරෙන් අයින් වෙන්න ඕනේ. වාගේ පිළිතුරේ තියෙන්න ඕනේ මේ මම උඩින් කොට කරපු එකයි ඊට පස්සේ මෙතන පල්ලෑ කොට කරපු එකයි තමයි වාගේ පිළිතුර ඇතුලේ තියෙන්න ඕනේ. මෙන්න මේ ලාභ ගිණුමට වේදන් ලෙස කපාරණ ඒවා තියෙනවා නම් ඒව වාගේ පිළිතුර ඇතුලේ තියෙන්න බෑ. ඒ ටික අයින් වෙන්න. හරි. ඒකේ තර්කයේම මම කියලා දුන්නා. වලට අපි චුට්ටක් කතා කරගෙන යන ටිකේ අන්ත්‍රේ ක්‍රියාකාරීත්වය හොඳ තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා දන්නලද පිරිවැය ගන්නෙ නැහැ. හරිද? කයක් කියලා දුන්නාට මතක ඇති. මේ පිරිවැයට එකතු කරනවද ලාභ ගිණුමට කපා හරිනවද කියලා තීරණය කරන්නේ කොහොමද කියලා. හරි මම මෙතෙන්ට ගන්නම්කෝ ඒක. පිරිවැයට එකතු කරනවද ලාභ ගිණුමට කපා හරිනවද කියලා කොහොමද අපි තීරණය කරන්නේ කියන එක. පුතාලා පිරිවැයට එකතු කරනවා කියලා තීරණය කරන්න නම් ඒ කියන්නේ යම්කිසි වියදමක් පිරිවැයට එකතු කරනවා කියලා තීරණය කරන්න නම් ඒ දරන වියදම නිසා වත්කමේ අනාගත ආර්ථික ප්‍රතිලාභ වල වැඩිවීමක් වෙන්න ඕනේ. වත්කමේ අනාගත ආර්ථික ප්‍රතිලාභ වැඩි වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි පිරිවැයට එකතු කරන්නේ. එහෙම නැත්නම් මෙහෙම නෙවෙයි නම් ඒක අපි වියදමක් විදිහට කපා හරිනවා. වියදමක් විදිහට කපා හරින්න නම් වියදම ලෙස කපා හැරීම සිද්ධ කරන්නේ මෙහෙම වෙන්නේ නැත්තයි. කියන්නේ වත්කමට අනාගත ආර්ථික ප්‍රතිලාභ වැඩිවීමක් වෙන්නේ නැහැ. කියන්නේ අනාගත ආර්ථික ප්‍රතිලාභ වෙනස් නොවේ. අනාගත ආර්ථික ප්‍රතිලාභ වෙනස් නොවන තත්ත්වයකදී හරි අනාගත ආර්ථික ප්‍රතිලාභ වෙනස් නොවන තත්ත්වයකදී අපි වියදමක් විදිහට කපා හරිනවා. මේ අවස්ථා දෙක මේ දෙක ගත්තේ පිරිවැයටද පිරිවැයට එකතු කරනවද නැද්ද? කියන්නේ පිරිවැයට එකතු කරනවද? එහෙම නැත්නම් ලාභ ගිණුමට වියදමක් විදිහට කපලා දානවද? කියන එක තීරණය කරන්න අපි ගන්න තර්කයක් තියෙනවා. ඒ තර්කය තමයි ඒ දරන වියදම වත්කමේ අනාගත ආර්ථික මේ ඔයාලා මේ තර්ක කියලා දෙන්නේ මේ තර්ක කරන්න ඕනේ. මේ පාඩම් කරන තීරණ නෙමෙයි මේ. මේක ඔයා උත්තර ගන්නකොට පුතාලා මේවා තර්ක කරලා තමයි ගන්න ඕනේ. වත්කමේ අනාගත මේ වියදම නිසා වත්කමේ අනාගත ආර්ථික ප්‍රතිලාභ වැඩි වුණාද? එහෙනම් පිරිවැයට එකතු කරනවා. වත්කමේ අනාගත ආර්ථික ප්‍රතිලාභ වෙනසක් වුනේ නැද්ද? එහෙනම් වියදමක් විදිහට කපා හරිනවා. උදාහරණයක් ගන්නම්කෝ. ඒකට වඩා වඩාත් හොඳට තේරෙයි. හිතන්න ගොඩනැගිල්ලක් කියලා. ගොඩනැගිල්ලකට අපි අලුතෙන් තට්ටුවක් එකතු කරනවා. හරි ගොඩනැගිල්ල තිබ්බේ තට්ටු 3යි. අපි දැන් ගොඩනැගිල්ල තට්ටු 4ක් කරනවා. එතකොට පුතා ඒකෙන් ගොඩනැගිල්ල ආර්ථික ප්‍රතිලාභ වැඩි වෙනවා. ආර්ථික ප්‍රතිලාභ වැඩි වෙනවා කියන්නේ පිරිවැයට එකතු කරනවා. හරිද? දැන් මේ මම කියලා දෙන උදාහරණම නෙමෙයි. අලුත් දේවල් පේපර් එකට එන්න පුළුවන්. ඒ නිසා ඔයාලට තර්ක කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි? එහෙම නැත්නම් තව එකක් ගමු අපි. ඒතර ගොඩනැගිල්ල වල හිතන්න අපි ගොඩනැගිල්ල තීන් තාලෙප කරලා හදලා තිබිච්ච ගොඩනැගිල්ල අපි අලුතෙන් තීන්ත ගන්නවා ආපහු. ඒකේ පුතා අනාගත ආර්ථික ප්‍රතිලාභ වැඩි වෙන්නේ නැහැ. අපි වත්කම් පවතින තත්ත්වයෙන් පවත්වාගෙන යනවා විතරයි. මේ කියන්නේ අනාගත ආර්ථික ප්‍රතිලාභ වෙනසක් වෙන්නේ නැහැ. කොහොමද තීන්ත ගාලා තියන්න ඕනේ. කල්ලු තීන්ත ගාලා තිබ්බා. අපි ආපහු තීන්ත ගෑවා. එතකොට ඒකේ වෙනසක් වෙන්නේ නැහනේ.
එතකොට ඒක වියදමක් විදිහට කපාරන. ඊට පස්සේ හිතන්න අපි ගොඩනැගිල්ලට විදුලි සෝපානයක් සවි කරනවා. ලිෆ්ට් එකක් හදනවා. එහෙම කරොත් ඒක ගොඩනැගිල්ල අනාගත ආර්ථික ප්‍රතිලාභ වැඩි වෙනවා. ඔන්න පිරිවැට එකතු කරනවා. අපි දැනට තියෙන විදුලි සෝපානයම අලුත් වැඩියා කරනවා. එහෙම කරොත් අනාගත ආර්ථික ප්‍රතිලාභ වෙනස් වෙන්නේ නැහැ. දැන්ට තියෙන තත්ත්වේ පවත්වාගෙන යනවා විතරයි. එතකොට ඒක වියදමක් විදිහට කපාර. තව ගත්තොත් දැන් අපි ගොඩනැගිල්ලේ නැත්නම් යන්ත්‍රයක් හිතන්න. යන්ත්‍රයක නම් හිතමු යන්ත්‍රයට අපි අමතර කොටසක් යන්ත්‍රයේ තියෙන කොටසක්. හරිද? යන්ත්‍රය ඇතුලේ තියෙන කොටසක්. හරිද? යන්ත්‍රයක් තියෙනවා. ඒ යන්ත්‍රයේ තියෙන කොටසක් අපි අයින් කරලා ආපහු ඒ වෙනකොට අලුත් කොටසක් දානවා. තියෙන එක අයින් කරලා අලුත් එකක් දානවා. එහෙම කරොත් පුතාලා ඒක අනාගත ආර්ථික ප්‍රතිලාභ වෙනස් වෙන්නේ නැහැ. තියෙන තත්ත්වේ පවත්වා ගන්නවා විතරයි. එහෙම වුණාම ඒක පිරිවැට එකතු කරන්නේ නැහැ. වියදමක් විදිහට කපාරන. හරි. හැබැයි හිතන්න අපි යන්ත්‍රයේ තියෙන කොටසක් අයින් කරලා කරනවා නෙමෙයි. යන්ත්‍රයේ තියෙනවා අපි තියෙන යන්ත්‍රයට අලුතෙන් කොටසක් එකතු කරනවා. යන්ත්‍රයට අලුත් කොටසක් එකතු කරා. අලුත් කොටසක් එකතු කරොත් ඒකෙන් වත්කම අනාගත ආර්ථික ප්‍රතිලාභ වැඩි වෙනවා. එහෙම වුණොත් ඒක පිරිවැට එකතු කරනවා. ඔක තමයි තර්කය. හරිද? එතනින් ඔයාලා තේරුම් ගන්න. ඒතර පළවෙනි එක තමයි යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය හොඳ තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා දාන්නද පිරිවැනිකම් ගොඩනැගිලි තීන්ත ගෑවා වගේනේ. එහෙම නැත්නම් යන්ත්‍ර සර්විස් කරා වගේනේ, සේවා වාරයක් කරා වගේනේ. එතකොට ඒ වගේ දෙයක් කිවෙන්නේ ඒ යන්ත්‍රයේ තියෙන තත්ත්වයෙන් පවත්වා ගැනීම විතරයි. එහෙනම් විදමක් විදිහට කපා හරිනවා පිරිවැට හඳුනා ගන්න. එතකොට ඒක උත්තරේට එන්න බෑ. රහ යන්න උත්තරේ තියෙන්න බෑ. ඊට පස්සේ යන්ත්‍රය අපේක්ෂිත ස්ථානයට ගෙනීම සඳහා දල්ලද ප්‍රවාහන සහ රක්ෂණ ගාස්තු. මේක ඒක පුතා මේකට අයිති වෙන්නේ. පසු කාල මිනුම් කරන්නේ නෙවෙයි ඒක. මිලදී ගැනීමේදී මිනුම් කරන්නේ. මිලදී ගන්න අවස්ථාව මිනුම් කරද්දී මිලදී ගැනීමේ සිට භාවිතයට ගත හැකි තත්ත්වයට පත් කරන සෙක් දාන සියලු වියදම්. ඒකට ගෙනීමේ ගාස්තු සවි කිරීම වියදම් වගේ දේවල් පිරිවැට එකතු කරනවා. ඒක එනවා උත්තරේට. ඒතර ආයන්න එන්න ඕනේ. ඊළඟට යන්ත්‍රය මෙහෙයුම් කටයුතු සඳහා භාවිත කරන අතරතුර අමතර කොටස් සවි කිරීම සඳහා දරන පිරිවැය. ඒ අදහස් කරන්නේ අපි මේක පාවිච්චි කරන ගමන් මෙන්න මේ වගේ දෙයක්. අර තියෙන අමතර කොටස් අයින් කරලා අලුත් කොටස් දානවා. හරි. දැන් ඔයා වාහනයක් පදිනවනේ ඔයාලා ගෙවල් වල තියෙන වාහනයක් කියලා හිතන්න. ඒ වාහනේ මොනවාරි කැඩෙනවා ආයි ඒ වාහනේ කැඩිච්ච කොටස් ටික ආයි අමතර කොටස් දාලා අලුත් වැඩියා කරනවා. එතෙන්දි වාහනේ ඒක කරන්නේ පුතා තියෙන තත්ත්වයෙන් පවත්වාගෙන යන්නනේ. තේරුණාද? එහෙම නැත්නම් ඔයා ගෙදර තියෙන වාහනේට මොකක් හරි තටු දෙයක් හයි කරලා උඩින් යන්න හැදුවොත් එහෙම කරොත් ඒක වෙනසක් වෙනවා. ඒතකොට පිරිවැට එකතු කරනවා. හරිද? හැබැයි ඔයාගේ වාහනේ තියෙන තත්ත්වයෙන් පවත්වාගෙන යන්න දාන අලුත් එළිය වේද අමතර කොටස් සවි කිරීම ඒක වියදම. ඒතකොට ඒක එන්නේ නැහැ. මෙන්න මේක ලාභ කිනමඩ වියදමක් විදිහට කපා හරින එකක්. ඒතකොට ඒක පිරිවැට එකතු වෙන්න ඒක එන්න බෑ. ඒතකොට අයන්නයි ඊයන්නයි එන්න බෑ උත්තර වලට. ආයන්න එන්න පුළුවන්. යන්ත්‍රය සවි කිරීමට පෙර අදාළ ස්ථානයේ සකස් කිරීමේ පිරිවැය ගන්නවා නෙමෙයි. මිලදී ගැනීමේ සිට භාවිත කළ හැකි තත්ත්වයට පත් කරන තෙක් දරන පිරිවැය. මේක පිළිවෙලට මතක තියාගන්න. මේ බලන්න මිනුම්කරණය කරද්දී මේ අවස්ථා දෙක පිළිවෙලට මතක තියාගන්න හොඳේ. එකක් මිලදී ගන්න අවස්ථාවේදී මිනුම්කරණය, දෙක පසු කාලේ මිනුම්කරණය. හරිද? එතකොට මිලදී ගන්න අවස්ථාවේ මිනුම්කරණය තියෙන එක තර්කයක්. ඒ තර්කය වෙනස්. ඒක කතා කරන්නේ මිලදී ගන්න මිලදී ගන්න අවස්ථාවේ සිට භාවිත කළ හැකි තත්ත්වයට පත් කරන තෙක් දරන සියලු වියදම්. පසු කාල මිනුම්කරණේ පුතා තියෙන්නේ වෙන තර්කයක්. හරිද? ඒ දෙකම ඔළුවේ තියාගන්න. ඒක පිළිවෙලකට මතක තියාගන්න. ඒතකොට දීපලක් මිලදී ගැනීමේදී මිනුම්කරණය කරනකොට ඒකේ තියෙනවා තර්කයක්. ඒ තර්කෙට ඒක තර්ක කරලා ගන්න ඕනේ. වා මේ වියදම පිරිවැට ගන්නවද? ගන්නේ නැත්ද? හරි. ඊට පස්සේ පසු කාල මිනුම්කරණය කරද්දී ආයි තව තර්කයක් තියෙනවා. මේ වියදම් පිරිවැට ගන්නවද? ලාභ ගිණුමට කපා හරිනවා. හරිද? එතන තර්කය තමයි මේක. අනාගත ආර්ථික ප්‍රතිලාභ වැඩි වෙනවනම් ගන්නවා. නැත්තම් ගන්නෑ. හරි. ඒතකොට තර්ක දෙක පිළිවෙලට මතක තියාගන්න අවස්ථා දෙකක් එක්ක. හරි. අවස්ථා දෙකක් තියෙනවා මිනුම්කරණය කරන. ඒකට අදාළ තර්ක දෙකක් තියෙනවා. ඒ දෙකම හිතලා උත්තරේ ගන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳද? මේවා ඔයාලා මේ ප්‍රමිත තියරි කටපාඩම් කරලා කවදාවත් කරන්න බෑ.
ඔයාලා මේ අවබෝධය හදලා දෙන්නේ ඒකයි.